කැලිෆෝනියාවේ සුපිරි වෙළඳසැලක පාරිභෝගිකයින්ට ජෑම් රස බැලීමට අවස්ථාව දුන්නා. රිසර්චර්ස්ලා පළවෙනි වතාවේ ජෑම් වර්ග 24ක් තෝරා ගැනීම සඳහා ප්‍රදර්ශනය කළා. දෙවැනි වතාවේ ප්‍රදර්ශනය කරේ වර්ග 6ක් පමණයි. මේ පරීක්ෂණයෙන් ලැබුණේ හැමෝම බලාපොරොත්තු වුණාට වඩා බොහොම උතුම ප්‍රතිඵලයක්. කුතුහලය දනවන කාරණය වුණේ ජෑම් වර්ග 24කින් තෝරා ගැනීම කළ හැකිව තිබූ අවස්ථාවේ මේ සම්පූර්ණ පාරිභෝගිකයින් පිරිසෙන් මිලදී ගැනීමක් කරේ 3%ක ප්‍රතිශතයක් පමණයි. හේතුව තමයි ඔවුන් ව්‍යාකූල වුණා මොන ජෑම් වර්ගය තෝරා ගන්න ඕනද කියන කාරණේදී. නමුත් ජෑම් වර්ග 6ක් පමණක් තිබුණු අවස්ථාවේ මේ අයගෙන් 30%ක් ජෑම් මිලදී ගත්තා. ඒ කියන්නේ මේ සරල පරීක්ෂණයෙන් ඔප්පු වුණා තේරීම් අඩුවීම නිසා අලෙවිය 10 ගුණයකින් වැඩි වුණා කියලා. ඒ වගේම තවත් වැදගත් දෙයක්. අඩු විකල්ප සමග තේරීම් කළ අය, ඒ කියන්නේ ජෑම් වර්ග 6කින් තෝරා ගැනීම කළ අය ඔවුන්ගේ තේරීම ගැන වැඩි තෘප්තියක් පළ කරා. මේ රටාව මේ පැටර්න් එක වෙනත් ක්ෂේත්‍රවල දකින්නට ලැබෙනවා. ඔබ මම අපි මේ හැමෝම ලෝකේ ජීවත් වන්නේ අසීමිත නිදහසක් ඇති යුගයක. සරල කිරිවීදුරුවක් තෝරා ගැනීමේ ඉඳලා ඔබේ වෘත්තීය ජීවිතය එහෙම නැත්නම් ආදරය කරන කෙනා තෝරා ගැනීම දක්වා අපට විකල්ප මිලියන ගණනක් තියෙනවා. සාමාන්‍යයෙන් සාම්ප්‍රදායිකව අපි හිතන්නේ වැඩි තේරීම් එහෙම නැත්නම් choices ගණනක් තිබුණොත් අපේ ජීවිතයේ ගුණාත්මක භාවය වැඩි වෙනවා කියලා. විකල්ප වැඩි නම් නිදහස වැඩි නම් අපේ සතුටත් වැඩි වෙනවා කියලා. නමුත් මනෝවිද්‍යාඥ බැරි ෂ්වාර්ට්ස් මේ මිත්‍යාවට අභියෝග කරනවා. ඔහු ඉදිරිපත් කරනවා the paradox of choice කියන සංකල්පය. මේකෙන් කියන්නේ වැඩි තෝරා ගැනීම ප්‍රමාණයක් තිබීමෙන් මිනිසෙක්ගේ සතුට අඩු වෙලා ඔහුව කාන්සාවට උනත් පත් වෙන්න පුළුවන් බව. වැඩි නිදහසක් වෙනුවට අපිට දැනෙන්නේ තීරණ ගැනීමේ පීඩනය. එහෙම නැත්නම් tyranny of choice සහ අඩපණ වීමක්. paralysis කියලා අපි මේකට කියනවා. අපි කලින් කතා කරපු ජෑම් එක්ස්පෙරිමන්ට් එක ස්වාර්ට්ස් මහතාගේ මේ තර්කය ඔප්පු කරන්න පාවිච්චි කරපු මේ concept එකෙන් බැරි ස්වාර්ට්ස් ප්‍රධාන කරුණු තුනක් පෙන්නලා දෙනවා. පළවෙනි පොයින්ට් එක තමයි choices වැඩි වුණාම අපිට එනවා තීරණ ගැනීමේ වෙහෙස. එහෙම නැත්නම් අපි මේකට කියනවා decision fatigue කියලා. තීරණ ගන්න බොහොම දිගු වෙලාවක් වැය කරද්දී අපේ මානසික ශක්තිය ක්ෂය වෙලා යනවා. මේ නිසා අපි ස්වයංක්‍රීයවම හුරු වෙලා ඉන්න ඩිෆෝල්ට් ඔප්ෂන්ස් තෝරා ගැනීමට අපි යොමු වෙනවා. එහෙම නැත්නම් මෙතනින් තව එහාට ගිහින් ආවේගශීලී තීරණ ගැනීමට පවා අපි නැඹුරු වෙනවා මේ decision fatigue නිසා. දෙවෙනි පොයින්ට් එක විකල්ප විශාල ප්‍රමාණයක් තිබුණම අපිට හිතෙනවා මේ සියල්ල අතරින් පරිපූර්ණ විසඳුම. එහෙම නැත්නම් the perfect solution එක හොයාගන්න ඕනේ කියලා. මේක අතාත්වික අපේක්ෂාවක්. ඒ නිසා විකල්ප විශාල ප්‍රමාණයක් අතුරින් එක තීරණයක් අරගත්තට පස්සේ බැරි වෙලාවත් ඒ තීරණය අපේ බලාපොරොත්තු ඉටු නොකළොත් අපිට බොහොම විශාල පසුතැවීමක් රිග්‍රෙට් එකක් දැනෙනවා. තුන්වෙනි පොයින්ට් එක විදිහට බැරි ෂාර්ට්ස් අපිට පෙන්නලා දෙනවා මේ ඩිසිෂන් මේකර්ස්ලා ප්‍රධාන කොටස් දෙකක්. ඒ තමයි මැක්සිමයිසර්ස්ලා සහ සැටිස්ෆයිසර්ස්ලා. මේ මැක්සිමයිසර් කෙනෙක් නිතරම වඩාත් හොඳම විකල්පය එහෙම නැත්නම් the very best solution එක හොයනවා. මේ වගේ අය තමයි social comparison වලට බොහොම දරුණු විදියට ගොදුරු වෙන්නේ. ඔවුන්ගේ හැසිරීම්, ඔවුන්ගේ තේරීම් ගැන අඩු සතුටකින් සහ වැඩි මානසික අවපීඩනයකින්, ඒ කියන්නේ ડિප්‍රෙෂන් වලින් පෙළෙන අය. ඔවුන් නිතරම හිතන්නේ මගේ තීරණයට, මගේ choice එකට වඩා හොඳ එකක් තියෙනවා ඇති කියලා. මේ මැක්සිමයිසර් කෙනෙක් තමන්ගේ තීරණ ගැන සතුටු වෙනවා බොහොම අඩුයි. මැක්සිමයිසර්ස්ලාගේ විරුද්ධ පැත්ත තමයි satisfier කියලා කියන්නේ. මෙයාලගේ විදිය තමයි ප්‍රමාණවත් තරම් හොඳ, එහෙම නැත්නම් good enough විකල්පයක් ලැබුණ ගමන් සෑහීමකටපත් වෙනවා. ඔවුන්ගේ පසුතැවීම අඩුයි, හැබැයි සතුට වැඩි. අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ මේ satisfier කෙනෙක් වෙන්න. විකල්ප තේරීම් වැඩි වුණාම අපි මේ තත්වයට choice paralysis කියලා කියනවා. මේ නිසා ඇතිවන emotional damage එක තේරුම් ගන්න මම ඔබට පොඩි කතාවක් කියන්නම්. වෘත්තීය විවේකයකින් එහෙම නැත්නම් career break එකකින් පස්සේ මේ ජුලියන් කියන කාන්තාව බිස්නස් එකක් කරන්න බලාපොරොත්තු වුණා. ඇයට අවශ්‍ය වුණේ ෆ්ලෙක්සිබල්, ඒ වගේම ගොඩක් සතුටුදායක විදිහට වැඩ කරන්න පුළුවන් ජීවිකාවක්. ඉතින් බොහොම උනන්දුවෙන්, කුතුහලයෙන් සහ බලාපොරොත්තු ගොඩක් හිතේ තියාගෙන ඇය අදහස් රාශියක් තමන්ගේ ස්වාමි පුරුෂයාට ඉදිරිපත් කළා. එක වෙලාවක ජුලියන් කිව්වා එයාට ඕස්ට්‍රේලියාවේ ඉඳලා බේබි අයිටම්ස් ආනයනය කරන්න තිබුණා නම් හොඳයි කියලා. ඊට පස්සේ ආයෙම කියනවා මට ෆැමිලි එක බේස් කරගෙන සංචාරක ආයතනයක් පටන් ගන්න තිබුණා නම් තවත් හොඳයි කියලා. හැබැයි මම මනෝවිද්‍යාවටත් ආසයි. ඒක ස්ටඩි කරලා කවුන්සලින් කරන්න තැනක් පටන් ගන්නවා. මේ විදිහට ජුලියන්ට අදහස් වල නම් අඩුවක් තිබුණේ නැහැ. ඇය ඒව හැම එකක්ම පස්සේ ගිහින් ඒ අදහස් ගැන වැඩියෙන් හොයන්න ගත්තම තවත් ගැටලු ඇයට දකින්නට ලැබුණා. ජුලියන්ගේ අර කලින් තිබුණ උද්‍යෝගිමත් හැඟීම ඇය කෙරෙන් ටිකෙන් ටික නැති වෙන්න ගත්තා. ඇයි ක්‍රමයෙන් හඩපණ වුණා. කිසිම අයිඩියා එකක්, choice එකක්
බැරෑරුම් විදිහට කරගෙන යන්න බැරි වුණා. අවසානයේදී ඇයට අලුත් අදහසක් ආවත් ඒවා කිසි කෙනෙක් සමග බෙදා හදා ගන්න පවා ඇය මැලි වුණා. මොකද තමන්ගේ අදහස සැබෑ කරගන්න බවට ඇයම විශ්වාස කළේ නැහැ. ඇය තේරීම් විශාල සංඛ්‍යාවක් ඇතුලේ හිර වෙලා හිටියා. ඒ වගේම දැඩි ලෙස ව්‍යාකූල වෙලායි හිටියේ. ඉතින් ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. සරලවම කියනවා නම් ජුලියන් කියන්නේ මැක්සිමයිසර් කෙනෙක්. ඒ වගේම ඇය දැන් choice paralysis කියන තත්ත්වෙට පත් වෙලා ඉන්නේ. දැන් මේක විසඳගන්නේ කොහොමද? ඒකත් මම ඔයාලට කියන්නම් ජුලියන්ගේ කතාව ඇතුළෙම. ජුලියන්ගේ හස්බන්ඩ්ට මේ දේ තේරුණා. ඔහු ජුලියන්ට තේරුම් කරලා දුන්නා තමාට අවශ්‍ය දේ පිළිබඳ තීරණ ගැනීමේ නිර්ණායක එහෙම නැත්නම් decision criteria සකස් කරන්න ඕනේ කියලා. තීරණ ගැනීමේ නිර්ණායක කියන්නේ පුද්ගලෙක් තුළ ඇතිවන තේරීම් අධිභාරය එහෙම නැත්නම් decision overload එක, choice overload එක සහ තීරණ වෙහෙස decision fatigue එක කළමනාකරණය කර ගැනීමටත් තේරීමක් කරාම ඒකේ ප්‍රතිඵලය පිළිබඳ තෘප්තිය satisfaction එක ඉහළ නංවා ගැනීමටත් පාවිච්චි කරන ස්ටෑන්ඩඩ් එකක්. මේ වෙලාවේ ඇය ප්‍රමුඛතාවය එහෙම නැත්නම් ප්‍රයොරිටි එක දිය යුත්තේ මොකටද කියන එක ගැන හොඳට හිතන්න කියලා ඔහු ඇයට උපදෙස් දුන්නා. මේ නිර්ණායක වලින් කරේ ඇයගේ අදහස් බොහෝමයක් ඉවත් කරලා දාන එක. ඒ අතරම ජුලියන්ට හොඳම feasibility එක තියෙන විකල්පය වෙත අවධානය යොමු කරන්නත් මේ decision criteria වලට හැකියාව තියෙනවා. ඉතින් මේක තමයි ස්ට්‍රැටජි එක. මේක අපිටත් අපේ ජීවිතයේ තීරණ ගන්න භාවිතා කරන්න පුළුවන්. මේක පියවර 5ක ක්‍රමයක්. පළවෙනි පියවර තමයි තේරීම් සීමා කරන්න. ඔබට ඇත්තටම වැදගත් වෙන්නේ මොන තේරීමද කියලා හඳුනාගෙන අනවශ්‍ය තීරණ ගැනීම සඳහා වැය කරන කාලය සහ ශක්තිය අඩු කරන්න. දෙවෙනි ස්ටෙප් එක තමයි තෘප්තිමත් වෙන්න. එහෙම නැත්නම් satisfy වෙන්න. අපි අර කලින් කතා කරපු විදිහේ මැක්සිමයිසර් කෙනෙක් වෙන්නේ නැතුව පරිපූර්ණත්වය හොයන්නේ නැතුව ප්‍රමාණවත් තරම් හොඳ විසඳුමක් සඳහා යමු වෙන්න. තුන්වෙනියට ෆලෝ කරන්න ඕන ස්ටෙප් එක තමයි කෘතඥතාවය පුරුදු කරන්න. එහෙම නැත්නම් gratitude එක ප්‍රැක්ටිස් කරන්න. තෝරගන්න ඔප්ෂන් එකේ තියෙන හොඳ අංග ගැන සවිඥානිකව හොඳට අවබෝධ කරගෙන ස්තුතිවන්ත වෙන්න. එහෙම කරාම අපිට පුළුවන් වෙනවා අපි කලින් කතා කරපු තෘප්තිමත් භාවය තව තවත් වැඩි කරගන්න. ඊළඟට සමාජ සංසන්දනය එහෙම නැත්නම් social comparison එක නවත්තන්න. ඒ කියන්නේ වෙනත් පුද්ගලයන්ගේ තේරීම්, ඔවුන්ගේ තීරණ, ඔවුන් දැන් ඉන්න සමාජ තත්ත්වයන් එක්ක ඔබේ තේරීම් සංසන්දනය කරන්න ගියොත් ඔබේ සතුට අඩු වෙන්න සහ ඉරිසියාව වගේ අපිව පරිහානියට පත් කරන මනෝභාවයන්ට ගොදුරු වෙන්න පුළුවන්. ඒ නිසා සමාජ සංසන්දනය ඉක්මනින්ම නවත්තන්න. පස්වන සහ අවසාන පියවර. හිතකර සීමා පනව ගන්න සහ ඒ සීමා පිළිපදින්න. මේක එක පැත්තකින් ඩිසිප්ලින් එක හදා ගැනීමක්. අපේ ජීවිතවලට හොඳ පුරුදු හැබිට්ස් සහ හොඳ නීති රූල්ස් ඇති කර ගැනීමෙන් අපට වැදගත්කමින් අඩු තීරණ ස්වයංක්‍රීයව අයින් කරන්න සහ බොහොම අඩු කාලයක් තුළ වැදගත්කමින් වැඩි තීරණ ගන්න පුළුවන්. ඒ නිසාම අපිට පුළුවන් වෙනවා ජීවිතයේ වැදගත් තීරණ සඳහා කාලය ඉතුරු කරගන්න. The paradox of choice අපිට කියලා දෙන පාඩම තමයි තේරීම් වැඩියෙන් තියෙනකොට අපේ ජීවිතවලට නිදහසක් සතුටක් තියෙන වගේ පෙනුනට සමහර විට අපේ ජීවිත නිදහසේ සතුටින් තියන්න පුළුවන් විකල්ප අඩු බොහොම සරල ජීවන රටාවකට. අපේ ජීවිතේ හරියට කිරි වර්ග, ජෑම් වර්ග, එහෙම නැත්නම් රැකියා විකල්ප දහස් ගණනක් තියෙන සුපිරි වෙළඳසැලක් වගේ. මේ සුපර් මාකට් එක ඇතුලේ වැඩිපුර ෂෝකේස් තිබීම අපිට වැඩිපුර නිදහසක් දෙනවා වගේ පේනුණත් ඇත්ත වශයෙන්ම මේක අපිව මනසින් තේරීම් පිළිබඳ අවිනිශ්චිතකම කියන සිරකුටිය ඇතුලේ සිර කරනවා. සැබෑ සතුට සහ යහපැවැත්ම තියෙන්නේ අපි හදාගන්න හොඳ ලිමිට්ස් ඇතුලේ අපි අපේ තේරීම් සරල කරගෙන තීරණ ගන්න තරමටයි. ඉතින් මේ අදහස් ටික ඔබට ඔබේ තීරණ සරල කර ගැනීමට උපකාර වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි අවසානයේ තෙක් රැඳී සිටීම ගැන.